හයි කොහොමද ඉතින් ඔයාලට අද අපි යන්නේ ජැෆ්නාවල තියෙන ලස්සන පාක් එකට. A9 රෝඩ් එකෙන් තමයි යන්න ඕනේ. ඊට පස්සේ අපිට එලිෆන්ට් පාස් හම්බුණා මේ යන ගමනේදී. මේ තියෙන එලිෆන්ට් පාස් ඉතින් අපි බස් එකේ තමයි මේ ගමන යන්නේ. ජැෆ්නා කොලම්බෝ බස් එකක. ඊට පස්සේ අපි ඉයාකච්චි හන්දියෙන් බැස්සා. බැහැලා ඉවර වෙලා වීල් එක තමයි ගියේ ඉතුරු ටික මීටර් 700ක් 800ක් වගේ දුරක් රුපියල් 400ක දුරක්. ඉතින් අපි දැන් ඔන්න ළඟටම ආවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තට මේ කොහෙද කියලා. මේ තමයි රීචා හැපීස් පාක්. අපේ අය බැහැපු ගමන් ඉතින් ෆොටෝස් ගන්නවා. සෙල්ෆීස් ෆොටෝස් තමයි ජීවිතේ. ඊළඟට අපි ටිකට්ස් ගත්තා. වැඩි හිටියෙකුට නම් ටිකට් එක 300යි, කිඩ් කෙනෙක්ට 100යි හරි 200යි හරි. ඊට පස්සේ මෙතනින් සිකියුරිටි එකෙන් බෑග්ස් චෙක් කරනවා. මෙතන ගොඩක් දුර ඇවිදින්න තියෙන හින්දා අපිට ඕනේ නම් බයිසිකල්, ඉලෙක්ට්‍රික් බයික් එහෙම අරගෙන යන්නත් පුළුවන්. පයින් යන එක තමයි ආතල්ම වැඩේ හැබැයි. මෙතන බලන්න පුළුවන් විදිහේ ලස්සන කුරුල්ල ගොඩාක් ඉන්නවා. බර්ඩ්ස් පාක් එකක් වගේ. මැකෝස්ලා කීප දෙනෙකුත් හිටියා. වීඩියෝ එකේ ඉස්සරහට ඉන්නවා. කැමති නම් මෙතන බෝට්ස් පදින්නත් පුළුවන්. එක්කෙනෙක්ට රුපියල් 100ක් වගේ පොඩි ගානක් තමයි ගන්නෙ. චූටි ළමයින්ට නම් ගොඩක්ම වටිනවා. ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ඉතර තෙල් හිමින්න අවස්ථා කරේ සෙක්කුව හරිද රෙදි වියන්න තමයි මෙයා රෙදි වියන එක තමයි කරන්නේ. එයා මොකක්ද කරන්නේ? මේ අර මේ චීන මහා ගන්නත් තියෙනවා. ආන්නේ මෙලුන් කුළුණා. ඔඩෝ ටික ඒ ටික මේක අර පන්දමල්ලන් ඉන්නේ කවුද අඩ කියන්න බෑ නේද? 300ට පාඩු නෑ නේ ඉවරට ඇතුළේ. ලිබර්ටි ප්‍රතිමා. නේ 300ට පාඩු නෑ. මෙතනින් ඇතුළට ගියහම අපිට මාළු බලන්න පුළුවන්. එදා ඒ ටයිම් මේක වහලා තිබ්බේ. I know we could.
hard to bring to reality. Let's try do it again. Girl, I know you're looking for a man who can love you to the end and carry out all of your plans. Your claims as a friend, cause we want to be complete. If you speed of the heartbeat. ඇතට මේ හරිය ලස්සන හාව ටිකක් හිටියා. හාවෝ 50ක් 60ක් විතර හිටියා මං හිතන්නේ. එයාලා හරිම කියුට්. කොහෙටද අපි දැන් යන්න හදන්නේ? දැන් මෙයා ලිලි ටිපට් මේ ප්‍රතිවිලි අපි දැන් මේ චීන මහා ප්‍රාකාරයට හිමින් යන්න. Hai, China lagi. Hai, Atia. බර්ජ් කලිෆා ඩුබායි යන්න බැරි නිසා අපි බර්ජ් කලිෆා ආවා. This is බර්ජ් කලිෆා. අනියම කකා යනවා නේද? අයිස්ක්‍රීම් කන ටික්ටොක් එක. හાર્ට් 817ක් තියෙනවා. ෂෙයා 39යි. රෙස්ටුරන්ට් එකක්. දෙන්නත් ගිහින් කරන්නකෝ එක. අපි තුන් දෙනෙක් ගිහින් කරමු. බඩු ටික අල්ලගන්න බඩු තියෙන ටික අල්ලගන්න. ඉක්කන්ට එන්න. ඉක්මනට එනවා. වීඩියෝ එක දාන්න. ඔයා මේ ඇකඩමික් කවුලෙත් චලමට.
ඔයත් මොන හරි කියන්න. චමෝදාව ඉක්මනට හොස්පිටල් අරන් යන්න. චංචං. ගෝ දැන් අපි යන්නේ. දැන් අපි යන්නේ මෙන්න මේකට. ඇත්තටම මෙතන ප්ලේ කරන්න ගොඩාක් ගේම්ස් තියෙනවා. එක ගේම් එකකට රුපියල් 100ක් වගේ පොඩි ගාණක් තමයි යාලා ගන්නෙ. ගේම්ස් 50ක් විතර තිබුණා මං හිතන්නේ. මොන්ටිසෝරි පැත්තට මේ දැන් ඔකි බස්සන්නේ කොහොමද නැංකට පස්සේ? අයියෝ. ආච්චි කෙනේ සිරිපාදේ නගිනවා. හැමෝටම පාක් එකේ ඇවිදලා මහන්සි. ඔව්වනේ. ගන්න ෆීඩ් බෑග් අද අපි රීච පාක් ආවා. අපි දැන් එකේ ෆීඩ් බෑග් එකක් ගමු එක එක්කනාගේ. ඉස්සලාම අපි චාමිකාගෙම පටන් ගමු. ගොඩක් සතුටුයි මෙහෙම තැනකට එන්න හම්බුනේ කියලා. චාමිකා බයෙන් ආවේ හොඳද හවස්සේ කොයි වගේ තැනකට යන්න වේද කියලා. ඉතින් දැන් නම් බය නැහැ. දැන් තව පැයකමාරක් විතර අපිට තියෙනවා. මේ ඉන්නේ අපේ ටීම් එකේ ප්‍රධානී අක්කා, අපේ අක්කා නිවන්තිකා, වැඩිමහල් සහෝදරිය. ඔයාගේ අදහස් දෙන්නකෝ අපිට. ඇත්තටම මට සතුටුයි. ඔයාලා ඔය
ඔයාලා තුන්දෙනාත් එක්ක ඉන්න ලැබිච්ච එක ගැන මාරම සතුටුයි. අපි ආපු වෙලාව ඇති. ඇති කිරිනොච්ච වල ඉන්නා පැය භාගයක් වගේ යන්නේ. දවල්ට කෑවා ෆොටෝස් ගැහුවා පොලිටි මාරම පෝෂන් එක මේ පෝෂන් එක ඇති. 5 දෙනෙක් ඇයි අපි ගහපු ෆොටෝස් අපි ඊජිප්තු ගියා රටවල් ගොඩකට ගියා. දුබයි ගියා අපේ චමෝදා අපේ චූටි චමෝදාගේ අදහස් දෙන්න. හොඳයි එච්චරද සතුටුයි දැන් පොඩ මහන්සි. එච්චර දැන් මට දුක්ඛයි අතරට යන්න බැරි මිස් එක.